welcome to my YouTube channel. දවසකින් තමයි වීඩියෝ එකක් අරගෙන එන්නේ. ගොඩාක් බිසි වුණා. ගිය දවස් ටිකේ මම පොඩි වැඩ වගේක් එක්ක ඔයාලට ඉස්සරහට YouTube එකකින් බලා ගන්න පුළුවන් මම මොනවත් එක්කද බිසි වුණේ කියලා. ඒ වැඩ කරන ගමන් අද මට හිතුණා වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා. අදත් ගොඩාක් බිසි දවසක්. දැන් තමයි වොෂ් දාගත්තෙත්. ඉතින් අද මට පාසල් එකක් ආවා මගේ හස්බන්ඩ්ගේ යාළුවෙක්ගෙන් ජපාන් ඉඳලා. ඉතින් මං අද අන්බොක්සින් කරන්න කලින් ඔයාලා එක්ක එක බෙදා ගන්න තමයි ආවේ. ඉතින් අපි අන්බොක්ස් කරලා බලමු මොනවද ඇතුලේ තියෙන්නේ, එයා මොනවද මට එවලා තියෙන්නේ කියලා. හරිද? මෙතනින් කැමරාව තියෙනවා. ඇත්තම කිව්වොත් අන්බොක්ස් කරන්න දෙයක් නැහැ. හස්බන්ඩ් ඔල්රෙඩි බොක්ස් එක ගැලෙව්වා. ගලවලා ඒකේ තිබ්බ චොක්ලට් වගේක් එයයි මයි කෑවත් එක්ක එකම එක චොක්ලට් පැකට් එකක්. නමුත් මට ඒ කනකොට හිතුණා මේක වීඩියෝ එකකින් අරන් එන්න ඕනේ කියලා. මොකද අලුත් ෆ්ලේවර් එකක්. අපි බලමු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. මේ තියෙන්නේ බොක්ස් එක. ඔයාලට පේනවද දන්නේ මේක ජපාන් ඉඳලා තමයි ආවේ. අපි බලමු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. එයා සහනාධාරය වෙලා අපිට ගොඩක් දවස් මං හිතන්නේ මට හස්බන්ඩ් කිව්ව විදිහට එයා ගොඩක් දවස් බොක්ස් එක සෙන්ඩ් කරලා මට අද තමයි හම්බ වුණේ. මම ඔයාලට පෙන්නන්න මොනවද තියෙන්නේ කියලා මේක ඇතුලේ. ඉතින් මේක ඇත්තටම මම දන්නේ නැහැ මේක ජපාන් වල මොකක් හරි මම හිතන්නේ නිව් ඉයර් එකට එල්ලන මොකක් හරි කියලා තමයි හස්බන්ඩ් එකක් කියලා තිබ්බේ. මම දන්නේ නැහැ. දන්න කවුරු හරි ඉන්නවනම් කියන්න මේ මොකක්ද කියලා ජපාන් වල ඉන්න කවුරු හරි. මම ඇත්තටම දන්නේ නැහැ මොකද්ද මේ කියලා. එයා කියලා තිබ්බේ නිව් ඉයර් එකට මේන් ඩ්‍රෝ එක ඉස්සරහා එල්ලන්න කියලා. මේක බලමු. අර ක්‍රිස්මස් එකට අපි එල්ලන්නේ ඒ වගේ තමයි මේ. ඒක ජපාන් අයගේ මොකක් හරි මේකක්. මම ඇත්තටම දන්නේ නැහැ. දැනට මම ඒක පැත්තකින් යනවා. මම කියන්නේ ඔයාලට මේ අලුත් ෆ්ලේවර් වගේක් තියෙනවා. ඔල්රෙඩි මයි හස්බන්ඩ් මේ චොක්ලට් එක හැදුවා කියලා. ඇත්තටම කිව්වොත් කිට් කැට් එකේ. මම ඩුබායි වල නම් තාම කිට් කැට් එකේ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක මම තාම කෑවේ නැහැ. මේක මා රහයි. මේක ඔල්රෙඩි ඕපන්. හස්බන්ඩ් කෑවා. මමත් කෑවා. මම ඔයාලට පෙන්නන්න. අන්තිම දෙක ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක ඔයාලට පේනත් මේ. ඒක මාරම රසයි. මම ඔයාලට ඒක හදන්න පෙන්නනවා. ඇත්තටම රහයි ඒක. මට නම් හරි ආසයි හිතුණා. මේ තියෙන්නේ කිට් කැට්. මාරම රහයි. ඇත්තටම මාර රහයි. මම ෆස්ට් ටයිම් ඇත්තම කොහොම මම ඩුබායි ඉඳන් මම ෆස්ට් ටයිම් කිට් කැට් එකේ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක try කරේ. ඔයාලා try කරලා බලන්න මාරම රහයි. ඒකන් තියෙනවා. අපිට මං කිය හිටිය හස්බන්ඩ්ට මට මාචා ඕනේ කියලා.
එයා කොහොම හරි යාගේ යාළුවගෙන් අහලා තිබ්බා මේ මාචා ගන්න ක්‍රමයක් තියනවද මං ඉල්ලනවා කියලා. ඊට පස්සේ අනේ යා මාචා ෆ්ලේවර් එකෙන් හැම එකක්ම ඒවලයි කියන්නේ එක එක දේවල් මාචා එකේ චොක්ලට් මාචා එකේ මාෂ්මෙලෝස් මට හිතා ගන්න බෑ මම මේ ඔක්කොම try කරන් මාර මාසාවෙන් ඉන්නේ. මේක නමක් නැහැ ජපනිස් වලින් තියෙන්නේ මම හිතන්නේ මේක ඩ්‍රින්ක් එක මාචා එකේ කුඩු එක මේ දන්නේ හරියටම මොකද ජපනිස් වලින් තියෙන නිසා මේක මාචා වලින් හදන ටොෆි එකක් මම හිතන්නේ ටොෆි එකක් නේ හදලා බලමු මං කිව්වේ ඒක ටොෆි එකක් මාචා වලින් හදන ටොෆි එකක් කාලා බලමු මාචා ෆ්ලේවර් එකම තියෙනවා මාරම රහයි ඒක ටොෆි එකක් ඒක ගොඩක් තියෙනවා මේ ඔයාලට පේන ටික ගොඩක් තියෙන පැකට් මම මේ ඔක්කොම try කරනවා නේ මේකින් එකට ඔයාලට කලර් පෙන්නන්න මේ ටොෆි එකක් අකත් රහයි ඒකත් මාරම රහයි මේකත් ටී එකක් ඒකත් ටී එකක් ඒකේ නමක් දන්නේ නැහැ ඒකේ හරියට අර තේ කුඩු වගේ තමයි මම නමක් දන්නේ නැහැ ඉතින් ජපන් ඉන්න අය නම් දන්නවා ඇති මම එයාට අර මාචා බ්‍රෑන්ඩඩ් එකකින් අහනකොහම එයා මට එක කියවලා මේකත් ටොෆි එකක් ඒක මෙලන් ගෙඩිය මේකත් ටොෆි එකක් ඒක මෙලන් වලින් හදන ටොෆි එකක් මම දැන් ටොෆි එකක් ආපු නිසා මම මේක ඕපන් කරන්නේ ඒකත් අර මාචා එකේ ටොෆි එක වගේම ටොෆි එකක් මෙලන් වලින් තියෙන මේකත් නෑ මේකත් මාචා වලින් හදන චොකලට් මිනි චොකලට් එකක් ඔයාලට පේනවා ඇති මේ මාචා කියලා ගහලා තියෙනවා මේක චොකලට් එකක් මං ඕපන් කරන්න එක මෙහෙම තියෙන්නේ මම මේක හැපුවා තනිකර මේ ටොෆි එකේ මාචා රහ ඒක බිස්කට් එකක් එක තියෙන්නේ මේ චොක්ලට් එක with matcha ෂෝක් එක ඒකත් මාරම රහයි ජපාන් වල ඉන්න අය නම් දන්නවා ඒකත් මාර රහයි ඒකනම් මාරම රහයි දැන් මම ඔයාලට පෙන්නන්න මාචා වලින් හදපු කිට් කැට් එකක් ඇත්තටම මම මේක try කරලා නැහැ මාචා කිට් කැට් අපි ඒක try කරමු වලින් ඒක හදලා තියෙන්නේ අපි try කරලා බලමු හැබැයි ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක නම් මාරම රහයි
බලමු මාචා ෆ්ලේවර් එක කොහොමද කියලා. ඉතින් මාචා ෆ්ලේවර් කිට් කැට් එක ඒකත් රහයි. ඒකත් රහයි. අර මාචාගේ ලාවට අන්තිම හරිය කනකොට ලාවට අර තිත්ත ගතියක් එනවා. ගොඩක් නෙමෙයි ටිකක්. ඒ තිත්ත ගතිය මේ චොක්ලට් එකේ තියෙනවා. ඇත්තටම රහයි. අනේ මම මෙච්චර දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඇත්තටම හස්බන්ඩ් කිව්වේ මට මාචා කියකෝනේ කුඩු එක ගෙන්නගෙන මේ මට වීඩියෝ එකක් කරන්න තම මාචා එකක් හෙව්වේ. අනේ ගොඩක් කෙවලා රහයි. මේක රහයි. ළමයි මේ කිට් කැට් කාලා බලන්න අපි අර අනිත් කන එකට වැඩිය අමුතුම ෆ්ලේවර් එකක් තියෙනවා. තව තියෙනවා. තව ඉවර නෑ. මාචා green tea with roasted rice. මේක green tea එකක්. මාචා green tea with roasted rice. ඒකත් මාචා ෆ්ලේවර් එකක්. roasted rice roast කළා මම හිතන්නේ ඇත්තේ. ඒකත් බලමු අපි හදලා. මම මේ ටී වර්ග මම ඔයාලට හදලා වීඩියෝ අරගෙන එන්නම් කොහොමද ඒවා කියලා බීලා. මේකත් මම ඔයාලට කලින් පෙන්නුවා වගේම එකක්. ඔයාලට මම මේ කලින් පෙන්නුවා මේ ඒකම එකක්. එකකින් මට දෙකක් දෙවලා තියෙනවා. මේ මාචා ටී මේ ටී බෑග් එක මේකෙන් ලොකු එකක්. ඒකේ මම හිතන්නේ ෂීට් 52ක් කොහෙද තියෙනවා. ජපනීස් වලින් තියෙන්නේ ඉංග්‍රීසි වලින් නෑ. ඒක හොයන්න අමාරුයි. මේකත් එහෙමයි. දැන් මම ආසම එක. ඔයාලා අහලා තියෙනවද මාචා වලින් මාෂ්මෙලෝස්? මං අහලා නෑ. මේ මාචා වලින් මාෂ්මෙලෝ එකක්. ඒක නෑ ඉංග්‍රීසි වලින් ගහලා තියෙන ඔයාලට පේනවා ඇති මේ මාෂ්මෙලෝ. ඒක try කරලා බලමු. ජපන් වල ඉන්න අයට නම් මේවා try කරන්න පුළුවන් ඉතින්. මේවා නෑ. ඒක try කරලා බලන්න. පේනවද ඔයාලට? මාෂ්මෙලෝස්. ඒකත් ඒ ෆ්ලේවර් එකමයි. මාරම රහයි. කියන්නේ මාෂ්මෙලෝ එකට මාචා කවර් කරලා තියෙන්නේ. අකල් රහයි. මම ඔක්කොම දැන් කාලේ ඉවර කරන්නේ. හස්බන්ඩ් ආවම කන්න තියෙනවා. මොකද දැන් එයා නෑ ජිම් ගිහිල්ලා. එයාම කන්න තියන්න බෑ. මම සලාම try කරලා ඔයාලත් එක්ක share කරගන්නවා. දැන් තියෙනවා මම මේව ඇත්තටම කාලා නෑ. මාචා chocolate
coated strawberry. මේ අනේ ෂෝක් අනේ. අපි එක try කරමු. මම මේ ඔක්කොගෙම කලර් try කරනවා. wow අනේ මේ ෂෝක්. මාෂා මම හිතන්නේ මේකේ මැද තියෙන ස්ට්‍රෝබෙරි ගෙඩියක්. මාචා කවර් කරලා තියන්නේ. it's so good. මේ බාන්නකෝ පිච් එකේ තියෙනවා වගේම තියෙනවා මේ. මේකත් ස්මාර්ට් රහයි. මේ රහයි යන්නේ. ඒකේ අර ස්ට්‍රෝබෙරි එකේ තියෙන අඹුල් ගතිය ඒ ගතිය තියෙනවා ඇත්තටම. ඒකම මාචා ෆ්ලේවර් එකක් තියෙනවා. ඒ දෙකම එකතු වෙලා ඇද්දි මාරම රහයි. අයියෝ ඒකට මොකක්ම නැහැ මේ වර්බන් බලන්න. ඒ ළඟට මේ තේ පැකට් එකක්මයි මේ චොකලට් එක මාචා කවර් වෙච්ච පේනවා තියෙන චොකලට් බෝල ඒකත් එහෙමයි. දැන් තියෙනවා අනේ මේවා ඉංග්‍රීසි වලින් නෑ. මේත් මාචා ටී බෑග් එකක්. guys මම මේ ඔක්කොම බීලා කෙට්ටු වෙනවා. මේ මේකත් ලොකු බොක්ස් එකක් මාචා ටී. මේකත් මාචා roasted rice with මාචා. මේකත් අරකමයි roasted rice කියලා අර මම පෙන්නුවේ ඔයාලට මේ පැකට් එක ඒකම තමයි මේ ඒකේ ටී බෑග් එක. මේක ලූස් තියෙන්නේ. මේකේ ටී බෑග් එක තියෙන්නේ. ඒ ආයි ಜಾති දෙකෙන් අරන් එලා. අනේ මම මාචයිලෝට මම මෙච්චර ෆ්ලේවර්ස් ගොඩක් කිලුවේ නැහැ. ළමයි තව කිට් කැට් එකක්. තව ෆ්ලේවර් එකක්. අනේ මම මේ ෆ්ලේවර් එක මම හිතන්නේ මේක white chocolate. මේක white එක. fight. මේකේ ෆ්ලේවර් එකක නමක් ගහලා නැහැ. මේ ඒත් කිට් එක. පේනවද ඔයාලට? මේ ඒකත් කරලා බලන්න. ඒක කරලා බලන්න. wow KitKat white sticker. wow මාරම රහයි. ඒකත් මාරයි. මම මේ ෆ්ලේවර්ස් ඇත්තටම මම මේ ෆ්ලේවර්ස් පාවිච්චි කරලා නැහැ. මම රෙඩ් එක විතරයි චොක්ලට් එකේ නෝමල් චොක්ලට් එක විතරයි කිට්කැට් එක කාලා තියෙනවා. මම ඒක ෆ්ලේවර්ස් try කරලා නැහැ. මේ ෆ්ලේවර් එකත් මාර රහයි. මම ආයි ඔයාලට පෙන්නන්නම් මේ කිට්කැට් එකේ ෆ්ලේවර් එක. දැන් ආයි උඩට බොක්ස් එකට දානවා. පාවිච්චි කරන්න මම හෙට ඔක්කොම එකින් එකට එළියට ගන්නවා. අනේ අන්තරම මම මෙච්චර ගොඩක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. thank you so much. මට දැන් මාස ගානකට මාචා ඩ්‍රින්ක් එක හදාගෙන බොන්න පුළුවන්. මේ වගේම චොකලට් ಜಾති ගොඩක් තියෙනවා මාචා එකේ. මාෂ්මෙලෝස් තියෙනවා. මේ ඔක්කොම මට try කරන්න පුළුවන්. ඉතින්
මං ඔයාලත් එක්ක මේක බෙදා ගන්නවා. ඉතින් අලුත් දෙයක්. ඒ නිසා මාත් එක්ක එකතු වෙලා හිටිය හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ වගේම තවත් අලුත් vlog එකක් අරගෙන ඔයාලා ගාවට එන්නම්. එහෙනම් මං ගිහින් එන්නම්. ගොඩාක් ආදරේ සතුටින් ඉන්න. bye good night. Thank you.